අනිත් ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ මේ අපි අනුරාධපුරේ නිසා නිතරම මහසෑය වඳින්න යනවා. ඔයකට ගමන් නැහැ ගියාට යන්න. ඔබ වහන්සේට ඒකේ අභ්‍යන්තරයේ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද මේ අපි දැන් අහලා තියෙනවා. ඔව් අභ්‍යන්තරයේ තියෙනවා ඔය අනුරාධපුර රුවන්වැලි මහසෑයේ දැන් දුටුගැමුණු රජුව හදනකොටත් ඕකේ යට පාදමක් තියෙනවා. මේ රුවන්වැලි මහසෑයේ යට තියෙනවා ලොකු පිරිත් මණ්ඩපයක් භාතිය රජුගේ කාලේ බොහොම ලස්සනට හදලා රත්තරන් ආලේප කරපු බිත්ති තියෙන මේ අඩි 60ක් 70ක් දිග අඩි 80ක් විතර දිග පළල තියෙන ලොකු පිරිත් මණ්ඩපයක් තියෙනවා. පිරිත් අහන්න රජදරුවෝ ආපු. ඒකට යන්න ඇතුල් වෙන්න ඔය එක අර වාසල් හතරකින් හතර පැත්තෙන් එක පැත්තකින් යන්න පඩිපෙළකුත් තියෙනවා. ඒ පඩිපෙළේ ලොකු දොරක් තියෙනවා ගල් දොරකින් වහලා. ඒ දොර විවෘත කරන්නත් ක්‍රමයක් තිබුණා. ඒ දොර ඒ කාලේ ඒක විවෘත කරන්නත් පුළුවන්. ඒ දොරෙන් විවෘත කළාම පඩිපෙළක් තියෙනවා පිටිත් මණ්ඩපයක් ලොකු විශාල තියෙනවා. රත්තරන් බිත්ති ඒ බිත්ති වල රත්තරන් ආලේප කරලා තියෙනවා. ඒ තරම් ලස්සන හොඳ මේ පිරිත් ශාලාවක් සහ පිරිත් මණ්ඩපයක් තියෙනවා. ඒක ඒ කාලේ ඔය ස්වාමීන් වහන්සේලා මහා විහාරයේ හිටපු ඇවිල්ලා භාතිය රජුගේ ආරාධනා පරිදි පිරිත් පැවැත්තුවා කාලයක්ම. දැන් ඒවා ඔක්කොම වැහිලා යටපත් වෙලා හැබැයි ඒවා ඔක්කොම තියෙනවා තාම. ඔබ අහගෙන හිටියනේ මේ මිනිස්සයා කියන කතාව. ඉතින් මේක ටිකක් දිග වීඩියෝ එකක් YouTube එකේ තියෙනවා. මම මේ කෑල්ලක් තමයි අරගත්තේ. දැන් ඔබ අහගෙන ඉන්නේ නැති මේ අනුරාධපුරයේ ඉන්න ගෑනු කෙනෙක් තමයි ප්‍රශ්නය අහන්නේ. ඒ ගෑනු කෙනා අහන ප්‍රශ්නෙට තමයි මේ පුජ්‍යලයා උත්තරය දෙන්නේ. ඉතින් ඔබ හිතන්න මේ පුජ්‍යලයාගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න තරම් අර වගේ ගෑනු කෙනෙක් විශේෂයෙන්ම අනුරාධපුරයේ ඉන්න ගෑනු කෙනෙක් මේ තත්ත්වයට පත් වෙනවා කියන්නේ ඒක මොන වගේ ස්වභාවයක්ද? ඒකත් අතහැරලා දාන්නකෝ. ඒවා අපි අමතක කළා දාමු අපිට වැඩක් නැහැ. දැන් මේකෙදි මේ මිනිස්සයා කියනවා එකක් මේ රුවන්වැලි සෑයේ දුටුගැමුණු රජුරු හදන්න කලින් එතන යට තිබ්බලු පාදමක්. ඊළඟට මේ මිනිහා කියනවා එතන තිබ්බලු පිරිත් මණ්ඩපයක්. ඒ පිරිත් මණ්ඩපයට මේ මිනිස්සයා සම්බන්ධ කරනවා භාතිය රජුරුවන්. එතකොට ඔබ දන්නවා මේ මහා වංශයේ දීපවංශයයි තමයි රුවන්වැලි සෑය ගැන අපිට කතා කරන්න තියෙන ප්‍රධානම මූලාශ්‍ර දෙක. ඔය මහා වංශයේ තමයි දීපවංශයටත් වඩා මේ රුවන්වැලි සෑය ගැන පැහැදිලි විස්තරයක් තියෙන්නේ. ඒ විස්තරය තමයි දීපවංශය ඒ වගේ අනිත් පොත්වලයි අනිත් තැන්වල සඳහන් වෙන්නේ. ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් කිරීමේ කතාවේ සියල්ලම මහා වංශයේ තමයි සඳහන් වෙලා තියෙන්නේ බොහොම හොඳ විස්තරات එක්ක. ඒකට මේ තියෙන විස්තරවල හැටියට සහ අපි දන්න ජනප්‍රවාදවල අනුව අපි දන්නවා මේ භූමිය කොහොමද දුටුගැමුණු රජුරු තෝරගත්තේ කියලා. ඒකට මේ භූමිය දුටුගැමුණු රජුරන්ට කලින් දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙදී මහින්ද මහතුරුන් විසින් පෙන්නලා දීපු ස්ථානයක් සීමා මාලකයක් පිටවා තියපු ස්ථානයක් විදිහට තමයි මහා වංශය දක්වන්නේ මේ රුවන්වැලි සෑය හදන්නේ. එතකොට බුදුදහම ලංකාවට පැමිණෙන්නේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ කාලෙදී දේවානම්පියතිස්ස රජුරුවන්ට මහින්ද මහරහතන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මෙතන රුවන්වැලි සෑය හැදෙන්නේ ඔබගේ මුණුපුරෙක් විසින් කියලා තමයි කියන්නේ. ඒ අනුව දේවානම්පියතිස්ස රජුරුව එතන ගල් කණුවක් ශිලා ස්තම්භයක් තමයි පිහිටවන්නේ. ඒකට මේ ශිලා ස්තම්භය පිහිටවපු ස්ථානයේ පසු කාලීනව මේ දුර්ගැමුණු රජුරුව ඒ මහා ස්තූපය හදනවා. ඉතින් දැන් ඔක මහා වංශයේ සහ අනිකුත් සාහිත්‍ය මූලාශ්‍රවල තියෙන කතාව. මේ කතාව වහලා තියෙනවනේ. දැන් මේ මිනිහා ඒ කතාව වැරදි කියලා තමයි කියන්නේ. මේ මිනිහා ඒකට වෙන අර්ථ නිරූපණයක් දෙනවා. මේ මිනිහා කියනවා ඒක යට තිබ්බ කියලා පාදමක්. එතකොට කවුරු හරි එහෙමනම් මේ පාදමක් හදන්න බෑ. ඒතකොට රුවන්වැලි සෑයේ පාදම කොයි වගේ කියලාද ඔබ හිතන්නේ? මහා වංශයේ විස්තර කරනවානේ මේ රුවන්වැලි සෑය හදනකොට පොළොවට ගිලා බැස්සා පාදම තමයි ගිලා පහින්නේ. අනේ ඒ වගේ ලොකු විස්තරයක් මහා වංශයේ සඳහන් වෙනවනේ. එතකොට මේ මිනිහා කියන ඒවා
අහන මිනිස්සු අනිවාර්යයෙන්ම මහාවංශය ප්‍රතික්ෂේප කරන්න බෑ. එතකොට මේ මිනිහාගේ කතාව මහාවංශයට වෙනස්. අපේ ඉතිහාසයට පිළිගත් ඉතිහාසයට වෙනස්. ඇත්තටම ඉතිහාසය කියන්නේ ඉතින් එහෙම වෙනස් වෙන්න පුළුවන් තැනක් තමයි. මේ මිනිහා කියන කතාව මම කියන්නේ. ඊළඟට මේ මිනිහා කියනවා මෙතන තිබ්බා පිරිත් මණ්ඩපයක් භාතිය රජුරුවන් කාලෙදී. ඒකේ කරපු දේවල් ගැන කියනවා මහා විහාරයේ භික්ෂුන් වහන්සේලා ඉල්ලා බණ කියපු එක ගැන. එතකොට රුවන්වැලිසෑයට කොහෙද භාතිය රජුරුවන්ගේ පිරිත් මණ්ඩප හදන්නේ මහාවංශයට අනුව. මොකද භාතිය රජුරුවෝ ඉන්නේ ක්‍රිස්තු පූර්ව 20යි ක්‍රිස්තු වර්ෂ 9යි අතර කාලයේදී. දුටුගැමුණු රජුරුවෝ ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 160 ගණන් වල නේ. සදාතිස්ස රජුරුවෝත් ඒ වගේ කාලේ. ඒ රජ පෙළපතිය තමයි භාතිය රජුරුවෝ. භාතිය නැත්තම් භාතික අබේ රජුරුවෝ කියලා අපේ වංශාවලියේ මේ රජුරුවෝ ඉන්නේ. එතකොට මේ රජුරුවෝ ඓතිහාසිකයි. මේ රජුරුවෝ මේ මහා වංශයේ දීප වංශයේ රාජාවලිය විතරක් නෙමෙයි මේ අපේ ඉනු මේ රජුරුවෝ විදේශ රටවල් එක්ක සම්බන්ධතා පවත්වපු රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වපු රජෙක්. මොකද මෙතුමාගේ කාලේ තමයි රෝමේ ක්ලෝඩියස් රජුරුවන්ගේ රාජ සභාවට දූතයෝ යවලා නාවික ගමන් පවත්වලා තිනවා. දූතයෝ යවලා පබළු ගෙනල්ලා තිනවා ලංකාවට. ඒ පබළු වලින් මේ රජුරුව රුවන්වැලිසෑයට උඩින් රුවන්වැලිසෑය වැහෙන්න පැලඳීමක් කරලා පූජා පවත්වලා තිනවා. රුවන්වැලිසෑයට හරිම ආදරය කරපු රජ කෙනෙක්. ඔබ දකිනවා ඇති මේ රුවන්වැලිසෑය ළඟ තියෙනවා භාතිකාබේ රජුරුවන් නැත්තම් මේ භාතිය රජුරුවන්ගේ ගල් පිළිමයක් කියලා. ඒ තරම් රුවන්වැලිසෑයට ආදරය කරපු. ඒතර මහාවංශය කියනවා මෙතුමාගේ පින්වන්දකම නිසා රුවන්වැලිසෑයේ තිබිච්ච ධාතු නිදන් කරලා තිබිච්ච ආකාරය පවා මේ රජුරවන්ට දකින්න ලැබුණා කියලා. ඉතින් එහෙම ඉතිහාසයක් තියෙද්දි ඔබට ඒක කියවලා බලන්න පුළුවන්. එතකොට එහෙම ඉතිහාසයක් තමයි මේ මිනිහා මේ වෙන කතාවක් කියන්නේ. එක්කෝ මේ මිනිහට පිස්සු වගේ වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේ මිනිස්සයා මොකක් හෝ වෙනත් ඉතිහාසයක් හොයාගෙන තියෙනවා ඒක හදන්න යනවා. එහෙම නැත්තම් මේ මිනිහාගේ මේ කතා අහන මිනිසුන්ට පිස්සු. එහෙම නැත්තම් ඒ මිනිස්සු වෙන මොකක් හරි ඉතිහාසයක් හොයන්න යනවා. මේක තමයි මට නම් හිතෙන්නේ මේ ලංකාවේ මේ ට්‍රෙන්ඩ් එක මේ මිනිස්සයා එක්ක තියෙන. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. මේ මිනිහා කියන කතාව අහන මිනිස්සු ඇත්තටම රුවන්වැලිසෑය ගැන හිතන ක්‍රමේ වෙනස් වෙනවා. ලංකාවේ පූජනීය ස්ථානය තමයි රුවන්වැලිසෑය. අපි අද සලකන විදිහට අඩුපාඩු තියෙන්න පුළුවන්, මොනවා හරි වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිහාස මූලාශ්‍රවල ඉතිහාසයේ වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා මේ රුවන්වැලිසෑය ගැන අපේ රටේ තියෙන විශ්වාසයට, ඒ රුවන්වැලිසෑය ගැන අපේ රටේ තියෙන මිනිස්සු ගාව තියෙන ශ්‍රද්ධාවට තමයි මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. ඒක එහෙම නෙමෙයිද කියලා ඔබ ආපහු සැරයක් මේ වීඩියෝයේ මුලට ගිහිල්ලා මේ මිනිහා කියන කතාව අහලා බලන්න. මට මේ මිනිස්සෙක් කිසි තරහකුත් නැහැ. මේ මිනිස්සයා ගාවට යන මිනිස්සු එක තරහකුත් නැහැ. මට ඇති වැඩකුත් නැහැ. නමුත් මම මේක පෙන්නලා දෙන්නේ අපේ රටේ ඉන්න බෞද්ධයන්ව ටිකක් අඩුම තරමේ සවිඥානික වෙන්න ඕනේ කියලා හිතේ හෝ කියන අදහස එක්ක. මම කියනවාට මම දැන් කියපු කතාවත් අහලා ආයෙ සැරයක් මේ මිනිස්සයා කියපු කතාව මේ වීඩියෝ මුලට ගිහිල්ලා අහලා බලන්නකෝ. ජය වේවා.